Hi everyone. අද ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා සිටින්නේ Minting Rupees YouTube නාලිකාව සමග. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ house poor කියන්නේ? Tamanට දැරිය හැකි ප්‍රමාණයට වඩා නිවසක් සාදලා ඔබත් කරදර වෙනවාද? එහෙම කරදර වීමෙන් වැළකීන්න කැමතිද? එහෙමනම් අපේ ඊළඟ එපිසෝඩ් එක බලන්න. අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද නිවසක් ගැනීමේදී ඔබ ගත යුතු ණය ප්‍රමාණය සහ එය සැලසුම් කරගන්නේ. එකතු වෙන්න Minting Rupees සමග. Hi everyone. අද ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා සිටින්නේ Minting Rupees YouTube නාලිකාව සමග. මගේ නම අරෝෂ. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ house poor කියන්නේ කියලා. මේක බොහොම බහුල ලෙස අද සමාජයේ අපිට දකින්න ලැබෙන සංකල්පයක්. මේක අපි ඉංග්‍රීසියෙන් house poor කොට මේකට සිංහලෙන් හරියටම සංකල්පයක් නැහැ. හැබැයි මම එක්ස්ප්ලেইন කරන්නම් මොකද්ද මේකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම අපි house poor කියලා හඳුන්වන්නේ ඔබගේ මාසිකව ලැබෙන ආදායමේ විශාල ප්‍රමාණයක් ඔබ පදිංචි වෙලා සිටින නිවස හෝ නිවස සාදා ගැනීමට ලබාගත් ණය වෙනුවෙන් වියදම් වීම. ඒක හන්දා ඔබට විශාල ලෙස ආයෝජනය කිරීමට හෝ ඔබගේ විශ්‍රාම දිව්‍ය සැලසුම් කිරීමට වගේ දේවල් වලට මුදල් නැති වෙනවා. අපි කල්පනා කරන්න සහ තේරුම් ගන්න උත්සාහ කරන්නේ කොහොමද අපි මේ සංකල්පයෙන් මිදෙන්නේ සහ කොහොමද අපි අපගේ නිවාස සහ නිවාස ණය ප්‍රමාණ ගැන හරියාකාරව හිතන්නේ කියලා. අපි පළවෙනියටම කල්පනා කරොත් ඇයි අපිට සමාජයේ බහුල ලෙසම මේ නිවාසය තමන් ජීවත් වෙන නිවාසය සෑදීම වෙනුවෙන් ණය ගැනීම හොඳ සංකල්පයක් කියලා ප්‍රචලිත වෙලා තියෙන්නේ. මේකට හේතු කීපයක් තියෙනවා. පළවෙනියටම අද සමාජයේ බැංකුවකින් ඔයාට ණය ලබා ගනිද්දී කිසිම ආකාරයේ පැකිලීමකින් තොරව ණය ලබාගත හැකි පහසුම දෙයක් තමයි මේ නිවාසයක් උදෙසා ණය ලබා ගැනීම. ඒකට අපි හේතුව කල්පනා කරොත් ඇයි කියලා බැංකු කැමති ඔයාට යම්කිසි ආකාරයකින් ණයක් දීමේදී ඒ ණය ඔවුන්ට පසුකාලීනව නැවත ඔබගෙන් ලබා ගන්න සිදු වුණොත් අපි කියනවා රිකවර් කරගන්න වුණොත් ඔයා ණය ගෙවීම පැහැර හැරියොත් ඒක රිකවර් කරගන්න වුණොත් ඔවුනට හැකියාව තියෙනවා ඔයා සාදපු නිවස සහ ඒ ඉඩම නැවත අත්පත් කරගන්න. කළා ඔබ නොගෙවපු මුදල ඉඩම සහ ඒ නිවස නැවත විකුණලා ඔවුන්ට ලබා ගන්න. ඉතින් මේ හේතුව උදෙසා තමයි සමාජයේ විශාල ලෙස මේ නිවාසය හොඳ ආයෝජනයක් විදියට පළවෙනියටම සංකල්පයක් විදියට ප්‍රචලිත වෙන්නේ. දෙවෙනියට මේකේ වාසි කීපයක් තියෙනවා. පළවෙනි දේ ඔයා නිවසක් ගැනීමේදී අද අපි මේ රෙකෝඩ් කරන අවස්ථාවේදී සාමාන්‍යයෙන් 70%වත් 75ත් අතර ප්‍රමාණයකට උපරිමය ඔයාගේ නිවාසය සෑදීමට අවශ්‍ය ණය බැංකුවකින් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ මිලියන 10ක වගේ ගයක් හෝ නිවසක් සෑදීමට බලාපොරොත්තු වෙනවා නම් අද ඔයාට බැංකුවකින් පහසුවෙන්ම 75%ක කියන්නේ මිලියන 7.5ක වගේ මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයා 25%ක් එහෙම නැත්නම් මිලියන 2.5ක් වැනි මුදලක් ඔයාගේ ඩවුන් පේමන්ට් එක මූලික තැන්පතුව ලෙස බැංකුවට ලබා දෙන්න ඕනේ. හැබැයි මේකේ වාසිය මොකද්ද? රුපියල් මිලියන 25ක් හෝ ලක්ෂ 25ක් වැනි මුදලක් දාලා මේ මිලියන 10ක වත්කමකට අයිතිකාරයා වෙනවා. දෙවෙනි දේ මාසිකව ගෙවන් ගියද්දී මේ අදාළ මිලියන 10 නිවස සහ ඉඩම ඒ වැඩි වෙන මුළු අපි කියනවා කැපිටල් ගේන් එක. ඒකට අදාළව වැඩි වෙන ඒ වටිනාකමේ වැඩිවීමේ සම්පූර්ණ අයිතිය එන්නේ ඔයාට. ඔයා ඒ එකඟ වෙච්ච අවුරුදු 15 හෝ 20 වැනි කාලය සම්පූර්ණයෙන් ගෙවලා ඉවර කරා. ඉතින් මේ හේතුව නිසා තමයි බහුල ලෙසම මේ නිවාසය හොඳ ආයෝජනයක් ලෙස සමාජයේ ප්‍රචලිත වන්නේ. නමුත් අපි පුරුදු වෙලා ඉන්නවා සමාජයේ බොහෝ ලෙසට අපේ අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමාණයක නිවසක් හැම වෙලාවෙම හදන්න. මේක අපි සමාජයේ මිනිස්සුන්ට කතා කරාම මේක එක එක ආකාරයෙන් ඔවුන් උත්සාහයක් දරනවා ඒ ගන්න තීරණය හරි කියලා අපිට ඒත්තු ගන්නන්න. සාමාන්‍යයෙන් ඔබට මාසිකව ලැබෙන ආදායමේ 30ක වගේ ප්‍රමාණයක් තමයි ඔයාගේ නිවාසයට අදාළ ණය මුදල ගෙවීම සඳහා වෙන් කරන්න ඕනේ. යම්කිසි අවස්ථාවකදී ඒක 40 දක්වා වැඩි වෙන්නත් පුළුවන්. නමුත් අපි rule of thumb ඒ කියන්නේ සාමාන්‍ය ලෙස ගත්තොත් 30
35 අතර ප්‍රමාණයක මේක පවත්වා ගන්න ඕනේ. මොකද ඔයා ඔයාගේ ගෙයක් හැදුවත් ඒකට අදාළ නඩත්තු කටයුතු සඳහා වියදම් යන්න පුළුවන්. සමහරලාට ඒකට අදාළ වරිපණම් ගාස්තු ගෙවන්න තියෙනවා. විවිධාකාරයේ රක්ෂණ ගන්න වෙන්න පුළුවන්. ඒ වගේ නිවසක් ගත්ත පමණින් ඒකට අදාළ වෙන වියදම් ඉවර වෙන්නේ නැහැ. ඒකන්ද මේකටත් යම්කිසි මුදලක් මේ නිවස භාවිතා කිරීමේදී වියදම් වෙන හන්ද තමයි මේ 30-35 අතර ප්‍රමාණය ඔයාට මාසික ආදායමෙන් මේ නිවසකට අදාළ ණය මුදල ගෙවීම සඳහා වෙන් කරන්න කියලා කියන්නේ. හැබැයි අපේ පුරුද්දක් තියෙනවා මුල් කාලේ අමාරු වුණත් කමක් නැහැ 40-45ක් ගමු. මොකද තව අවුරුදු 2-3කින් අපේ පඩිත් වැඩි වෙනවා. එතකොට ඕක සාමාන්‍යීකරණය වෙනවා කියලා. එහෙම සංකල්පයක් විදියට හිතුවට අපි තේරුම් ගන්න ඕනේ ගොඩක් අවස්ථාවලදී අපිට සංකල්පයක් විදිහට අපි එහෙම කල්පනා කරාට අපි තේරුම් ගන්න ඕනේ ගොඩක් අවස්ථාවලදී අපිට බාහිරින් අපි හිතන්නේ නැති විදිහේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. එතකොට එවැනි අවස්ථාවක ඔබගේ මාසික වියදමෙන් 40-45ක් වැනි මුදලක් ගියාම වියදම් වුණාම අර වගේ ප්‍රශ්නයක් ආපු වෙලාවක ඔබට වියදම් කරන්න තියෙන මුදල ඊටවත් අඩුයි. එතකොට දෙවෙනි දේ ඔබ 40-45 වැනි විශාලාගයකට නිවාසනයක් ගත්තම ඔබගේ විශ්‍රාම දිවිය සැලසුම් කිරීම සඳහා ඔබ වෙන් කරලා ආයෝජනය කරන්න ඕන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. සමහරලාට ඔබගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා ඔබ දරුවන්ට අධ්‍යාපනයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ සඳහා අයින් කරන්න තියෙන මුදල් නැති වෙනවා. ඊට අමතරව ඔබ සාමාන්‍යයෙන් ආයෝජනය කරන මුදල් ප්‍රමාණයත් අඩු වෙනවා. අපි නිවසක වැඩි ආකාරයෙන් ගෙවලා ඒ නිවසේ වටිනාකම වැඩිවීමේ වාසියක් තියෙනවා. අපි පිටරටවල වල මේකට කියනවා ඩවුන් සයිස් කියලා. කියන්නේ ඔයාගේ පවුලේ සියලු ළමයින් සියලු දෙනා ජීවත් වෙන අවස්ථාවේදී Tamanට අවශ්‍ය ප්‍රමාණයේ විශාල නිවසක් ගත්තත් ජීවිතේ සැඳෑ සමයටදී විශ්‍රාමයේ දිවියට යද්දී ඔයා ඉන්න නිවස විකුණලා ඊට වඩා බොහොම ප්‍රමාණයෙන් අඩු නඩත්තු කිරීමට පහසු කුඩා නිවසකට මාරු වෙනවා කියලා. හැබැයි අපේ ලංකාවේ සමාජීය පසුබිම මත බොහොම අල්ප පිරිසක් තමයි මේ ලෙස Tamanට තියෙන නිවස විකුණලා ඊට වඩා පොඩි නිවසකට යන්නේ. එතකොට Taman අර ජීවිතේ අවුරුදු 15ක් 20ක් ණය ගෙවලා විශාල ලෙස ඒ වටිනාකමෙන් වැඩි නිවස ඔයා අත්පත් කරගත්තත් බැංකු ණය ගෙවලා ඉවර වෙලා විශ්‍රාම දිවියට එද්දී ඔයා ආයෝජනය කරන්න තිබ්බ මුදල් නිවසට දාපු හන්දා ඔයාට විශ්‍රාම දිවියට අවශ්‍ය මුදල් ප්‍රමාණය ගොඩක් වෙලාවට හොයාගන්න අමාරුයි. මොකද ඔයා විශ්‍රාම දිවිය සඳහා ආයෝජනය කරන්න පටන්ගෙන තියෙන සමහරවිට අවුරුදු 5ක් 10ක් වෙන්න පුළුවන් අර ණය ඉවර වෙලා. නිවාස ණය ගන්න අවස්ථාවේදීම කල්පනා කරලා Tamanට අවශ්‍ය ප්‍රමාණයට සරිලන ප්‍රමාණයට ඒ නිවාස ණය ප්‍රමාණය ගන්න ඕනේ මේ ක්‍රියාවලියෙන් වැළකී සිටීමට. අපි කල්පනා කරලා බලමු ඔයා ඒත් හිතනවා නෑ මට වටිනාකමින් වැටි නිවසක් ඕනේ විවිධ හේතු හන්දේ මම කැමති මගේ ළමයා ඉස්කෝලේ යන පාසල අවටින්ම නිවසක් ගන්න. ඒ වගේ අවස්ථාවක ඉඩම් වල වටිනාකම වැඩි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මට දෙන්න පුළුවන් උපදෙස තමයි කොහොම කරත් Tamanගේ මාසික ආදායමෙන් 30-35 කියන එක වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කිරීම සුදුසු නැහැ. එතකොට එවැනි අවස්ථාවක Tamanට කර හැක්කේ Taman ඉඩම සහ නිවස ගැනීමට අපි දානවා අර ගෙවන මුල් පිරිවැය එහෙම නැත්නම් ඩවුන් පේමන්ට් එක. ඒකට වැඩි මුදලක් දාලා ගන්න ණය ප්‍රමාණය අඩු කරලා පසු කාලීන වෙතෙන්ට පදිංචි සඳහා යෑම වටිනවා මුල් අවස්ථාවේදීම මේ විශාල ප්‍රමාණයක ණය ගන්නවාට වඩා. එතකොට සමහර වෙලාවට ඒකට වෙන්න පුළුවන් ඒ පාසලට තදාසන්න ප්‍රදේශයක කුලියට ඉන්න වෙන්න පුළුවන්. ඒ මොකද ඒ අදාළ මුදල හොයා ගන්නකම්. නමුත් ඕනවාට වඩා වැඩි ප්‍රමාණයක් නිවාස ණයක් සඳහා ගැනීමෙන් ඒ ගෙවන ඉන්ට්‍රස්ට් එකයි ඒ ගෙවන්න යන කාලයයි ගත්තම ඒ තමන් ඒ ගෙවන මුළු මුදලෙන් තමන්ගේ ජීවිතේ ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් විදියට තමන්ගේ ජීවිතේ විශ්‍රාම දිවිය වගේ ඒවා හරියාකාරව ප්ලෑන් කරන්න ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඔයා පළවෙනියෙන්ම නිවසක් ගන්නවා කියන තැනට ඇවිල්ලා සිටිනවා නම් ඔයා කල්පනා කරලා බලන්න ඕනේ මම මේ ගන්න නිවස පළවෙනියෙන්ම මට අත්‍යවශ්‍ය ප්‍රමාණයේ නිවසක්ද ඕනවට වඩා විශාල ප්‍රමාණයේ නිවසක්ද මේ හදන්නේ. දෙක මම මේ ගන්න තැන අඩුම වශයෙන් අවුරුදු 10ක් 15ක් වැනි කාලයක්වත් ජීවත් වෙනවාද? එවැනි ආකාරයේ අපි ගමු ඔයාගේ රස්සාව හැටියට ඔයාලට තනින් තැන්න මාරු වෙන්න වෙනවා. එවැනි අවස්ථාවක ඔයා අවුරුදු 2යි 3යි එක තැනක ඉන්නේ නම් රස්සාව හැටියට තැන් මාරු වෙන්න වෙනවා නම් සමහරවිට විශාල මුදලක් ගෙවලා නිවසක් ගන්න එකේ තේරුමක් නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාට ඒ ආකාරයේ
අදහසක් තියෙනවා නම් යම්කිසි ප්‍රදේශයක මම දීර්ඝකාලීනව ජීවත් වෙනවා. ඒ ප්‍රදේශයේ තමයි මම ඊළඟ අවුරුදු 10 15 වගේ කාලයක ළමයින් ඉස්කෝලේ යන්නේ, රැකියාවට යන්නේ. එවැනි අවස්ථාවක නිවසක් ගැනීම යම්කිසි ආකාරයකින් ආයෝජනයක් ලෙස සහ නිවසක් වෙනුවෙන් එහෙම ණයක් අරන් වියදම් කිරීම අපිට එවැනි තීරණයක් ගැනීම ගැන අපිට එකඟ වෙන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකේ තව කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ rent versus buy. එහෙම නැත්නම් අපි කුලියට ඉන්නවාද, එහෙම නැත්නම් සම්පූර්ණයෙන් ගන්නවාද කියන එක කොයි ආකාරයේද අපි සලකලා බලන්න ඕනේ, කොහොමද ඒක අපි තීරණය කරන්න කියන දේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ channel එක subscribe කරන්න, ඊළඟ එපිසෝඩ් එකෙන් අපිත් එක්ක එකතු වෙන්න.